එදා ඉඳන් අද වෙනකල් අපි ධර්මයේ දේශනා කරනවා. අපේ බෞද්ධයින්ට අන්‍ය ආගමික සියලු දෙනාටම අපි මේ පැත්තක ඉඳන් බලපුවාම මේ සියලු ආගම්වල ජීවත් වෙන ජනතාව නොමග ගිහිල්ලා තියෙනවා කියන එක තම තමන්ගේ ධර්මයත් එක්ක තම තමන්ගේ ධර්මයේ පටහැනිව නොමග ගිහිල්ලා තියෙනවා කියන එක අපිට පේනවා. මේ සමාජයේ ස්තරයේ තුල මේ සමාජයේ තියෙන ක්‍රියාකලාපයන් තුල මේ සමාජයත් එක්ක ගැටෙනකොට අපිට පේනවා සාර ධර්ම වලින් සියලු ජනතාව ඉරිහිලා කියලා. ඔබට මතකයි මේට අවුරුදු ගණනාවකට මැත්තේ සුනාමියක් ඇවිල්ලා මහා ව්‍යසනයක් කරලා ගියා. ඊට පස්සේ අපිට වෛරස් රෝගයක් හැදිලා මහා විනාශයක් සිද්ධ කරලා ගියා. දැන් මේ දින කිහිපයක් නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම්, ඉස්ලාම්, හින්දු ભેදයකින් තොරව හැම කෙනාම එකතු කරගෙන ගියා. පින්වතුනි, ඇයි මෙහෙම වෙන්නට හේතුව? මෙහෙම වෙන්නට හේතුව තමයි මතක තියාගන්නට ඔබ අපි ධර්මයෙන් ඉලිහිලා තියෙනකොට ධර්මය තුලින් අපි ඈත් වෙනකොට පින්වතුනි ස්වභාව ධර්මය වැළඳගන්නේ අවිහිංසාවාදයයි. අපි ළඟ මෛත්‍රිය නැති වෙනකොට මෛත්‍රිය අපෙන් ගිලිහෙනකොට අපි ළඟට එන්නේ ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යා, පරිගැනීම කියන සිතුවිලි ධාරාවන් පමණයි.